ගුවන් ප්‍රවේශ පත්‍රවල එහෙම නැත්නම් එයා ටිකට්ස් වල මිල ගණන් වලට මොනවා වේද? ගල්ෆ් වල තියෙන යුද්ධය මේකට බලපායිද? ඒ වගේම තමයි ඔයාට කවද්ද ටිකට් වල මිල අඩුවට මිලදී ගන්න හැකියාවක් ලැබෙන්නේ? අන්න ඒ වගේ කාරණා මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපිත් එක්ක රැඳෙන්න වීඩියෝ එකේ අවසාන වෙනකම්. අයිබෝවන් ට්‍රැවල් ටෙස්ට් YouTube නාලිකාවට ඔබව හැමදාමත් වගේ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මීට කලින් වීඩියෝ එකේ කතා බහ කරා ගල්ෆ් යුද්ධය මොන විදියට මේ ගුවන් ගමන් වලට බලපායිද, මොන වගේ දේවල්ද අපි කරන්න අවශ්‍ය වෙන්නේ කියන දේ. ඉතින් අපිට ඒ වීඩියෝ එකෙන් අපි කතා බහ කරේ නැහැ ගුවන් ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් ගැන. හැබැයි මේක ඉතාමත් වැදගත් ටොපික් එකක්. අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ගොඩක් දෙනෙක් ඒ ගැන මගෙන් ඉන්ක්වයර් කරා. ඉතින් ඒක නිසා අපි මේ ටොපික් එකත් වෙනම වීඩියෝ එකකින් අරන් එන්න තීරණය කළා. ඉතින් ගල්ෆ් වල තියෙන යුද්ධය ටිකට් වල මිල ගණන් වලට මොන විදිහට බලපායිද කියන දේ අපි මාස කිහිපයකට කලින් අත්විඳා. මොකද එයා ස්පේසස් ක්ලෝස් කරාම ගොඩක් වෙලාවට ස්පෙෂල් ෆ්ලයිට්ස් විතරයි ඔපරේට් කරේ. සමහර ගුවන් සමාගම් ෆ්ලයිට්ස් ග්‍රවුන්ඩ් කරා, එක ෆ්ලයිට් එකක්වත් ෆ්ලයි කරේ නැහැ. ඉතින් උදාහරණයක් විදිහට එමිරේට්ස් කටායස් වගේ මේ රීජන් එකේ තියෙන ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් වල විතරක් අපිට දැක් ගන්න ලැබුණා ස්පෙෂල් ෆ්ලයිට්ස් ෆ්ලයි කරනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණොත්, නැවතත් අපිට මේ වගේ සිටුේෂන් එකකට යන්න වුණොත් අනිවාර්යයෙන්ම කලින් වුණා වගේම ගුවන් ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් ගොඩක් වැඩි වෙන්න ඉඩකඩ තියෙනවා. මොකද ගිය පාරත් ඒ දේම සිද්ධ වුණා. ඒගොල්ලෝ ලිමිටඩ් සීට් ප්‍රමාණයකට විතරයි පැසෙන්ජර්ස්ලව ගත්තේ. ඒ වගේම තමයි සිටුේෂන් එකත් එක්ක දවල් කාලේ විතරයි ෆ්ලයි කරේ ෆ්ලයිට්ස්. ඒ වගේම මේ ෆ්ලයිට්ස් යනකොට ෆයිටර් ජෙට්ස් වලින් ඒ ෆ්ලයිට්ස් වලට තියෙන ආරක්ෂාව වැඩි කරා. ඉතින් මෙන්න මේ වගේ කරුණු එක මගියෙක්ට, එක පැසෙන්ජර් කෙනෙක්ට එන ගුවන් ප්‍රවේශ පත්‍රයකට එන මිල ගණන් ඉතාමත් වැඩි වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් ෆ්ලයි කරන ගානට වඩා දෙගුණයක් වගේ ගෙවන්න සිද්ධ වුණා. අන්න ඒ දවස්වල අපි ෆ්ලයි කරද්දී. ඉතින් ඒක නිසා නැවතත් ඒ වගේ සිටුේෂන් එකකට ෆේස් කරන්න වුණොත් ගුවන් ප්‍රවේශ පත්‍ර වල මිල ගණන් අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. ඉතින් අන්න ඒ ගැන අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන වුණා. මොකද ගොඩ දෙනෙක් මේ ප්‍රශ්නය අහන නිසා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ සිටුේෂන් එක ඒ තරම් වර්ස් වෙන එකක් නැහැ කියලා. මොකද දැන් තත්ත්වය හෙමින් හොඳ අතට හැරිගෙන එනවා කියලා අපිට පේනවා. ඉතින් අපි එහෙම ප්‍රාර්ථනා කරමු ඒ වගේ සිටුේෂන් එකට යන්න එපා කියලා. ඒ වගේම තමයි අපි හැමෝම දන්නවා දැන් අපි ඉන්නේ සම්මර් සීසන් එකේ. මිඩ්ල් ඊස්ට් වල ඉන්න මේ රීජන් එකේ ඉන්න හැමෝම දන්නවා අපි ඉන්නේ සම්මර් සීසන් එකේ, ස්කූල් වැකේෂන්ස් වල. ඒක නිසා ටිකට් වල මිල ගණන් ඉතාමත් වැඩි. හැබැයි දැන් ගොඩක් දෙනෙක් ඔල්රෙඩි මේ රටවල් වලින් තමන්ගේ රටට, ලංකාවට, ඒ වගේම අනිත් රටවල් වලට ෆ්ලයි කළා නිසා මෙහෙන් යන ෆ්ලයිට්ස් දැන් එච්චරම රෂ් එකක් නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් අඩු මිලට ඔයාලට ටිකට් වල මිල ගණන් දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා ස්කූල්ස් වැකේෂන්ස් ඉවර වෙනවා සැප්තැම්බර් වෙද්දී. ඉතින් අගෝස්තු මාසේ මැද වගේ ඉඳන් සැප්තැම්බර් මැද වගේ වෙනකම් ෆ්ලයිට්ස් ගොඩක් ෆුල් එහෙන් එන ප්‍රවේශ පත්‍ර වල මිල ගණන්. ඒක නිසා මේ සීසන් එකේ එන්ඩ් එකේ ගාණ වැඩි. ඉතින් අන්න ඒ කාරණාව මතක තියාගන්න. ඔයාට එහෙ ඉඳන් එන කෙනෙක්ට ටිකට් වල මිල ගණන් මේ දවස්වල පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඔය වැකේෂන්ස් යද්දී සමහර වෙලාවට රිටර්න් ටිකට් එකක් ගන්න යන මිල වැඩි නිසා අපෙන් අහනවා වන් වේ ටිකට් එකක් අරන් එනකොට එහෙන් වන් වේ එකක් දාන් ආවද ලාභයිද කියන කාරණාව. හැබැයි මේ සිටුේෂන් එකේ අර මම කිව්වා වගේ රිටර්න් ටිකට් එකක් දාගෙන යන එක තමයි ලාභදායී වෙන්නේ. මොකද ඔයා මෙහෙන් යන ටිකට් එක අඩුවට ගෙව්වට හැබැයි එහෙන් එන ටිකට් එකක් ඒ වෙලාවේදී ඔයා චෙක් කරොත් ෆ්ලයිට්ස් ෆුල් වෙන නිසා ඔයාට වැඩි මිල ප්‍රමාණයක් තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ ඒ වන් වේ ටිකට් එකට. ඉතින් අපි කිව්වා මේ වීඩියෝ එකෙන් කවද්ද
මිල අඩු වෙන්නේ කියලා සාමාන්‍යයෙන් ඕෆ් පීක් එකක් මේ වගේ රීජන් එකක අපිට දැක ගන්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් මිඩ් එකේ ඉඳන් නොවැම්බර් මිඩ් වගේ වෙනකම්. මොකද ඒ වෙනකම් ඕෆ් පීක් එක. ඉතින් ඒක නිසා අන්න ඒ කාලේදී ඔයාට සාමාන්‍යයෙන් ටිකට් වල මිල ගණන් අඩුවට දැක් ගන්න පුළුවන්. එයාලයින් ප්‍රොමෝෂන්ස් දැක ගන්න පුළුවන්. එතකොට ඔයාට ටිකට් වල මිල ගණන් අඩුවට ගන්න හැකියාවක් ලැබෙනවා. සාමාන්‍යයෙන් mid of November වගේ ඉඳන් December ඒක සීසන් එක ආයෙමත් December Christmas සීසන් එක. ඒක නිසා ඒ මිල ගණන් ආයෙමත් සාමාන්‍යයෙන් high season එකට යනවා. එතකොට ආයෙමත් fares වැඩි වෙනවා, taxes වැඩි වෙනවා. ඊට අමතරව අපි තව කතා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකද ගොඩාක් දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි ඕකේ අපි one way direct flight එකක ගියොත් ගාණ වැඩි නේ. ඒක නිසා අපිට transit එකක දාලා දෙන්න. එතකොට ගාණ අඩුවට හම්බෙනවානේ කියන දේ. ඔව් සාමාන්‍යයෙන් අපි basically regular fare එකක් ගත්තොත් transit එකක ගාණ අඩුයි වා direct flight එක යනවට වඩා. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය. හැබැයි මේ වගේ peak season එක ඔයාට transit එකකත් ඒ වගේ අඩුවට මිල ගණන් දැක ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ඒකට හේතුව අපි උදාහරණයකට ගත්තොත් අපි කටයවැස් ගත්තොත් ඉන්නේ අපි හිතමු ඩුබායි වල එහෙම නැත්නම් ජෝර්දාන් වල ඒ වගේ රටක කියලා. ඔයා සාමාන්‍යයෙන් ඒ වගේ රටක ඉඳන් දෝහා වලට එන ෆ්ලයිට් එක ඕපන් වෙන්න පුළුවන්. හැබැයි දෝහා ඉඳන් ලංකාවට යන ෆ්ලයිට් එක අර මම කිව්වා වගේ මෙහෙ ඉඳන් යන කෙනෙක්ට ෆ්ලයිට් එක ෆුල් වෙලා තියෙන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ට්‍රාන්සිට් එකත් ඔයාට ගාණ වැඩියට තමයි පෙන්වන්නේ. මොකද දෝහා ඉඳන් යන ෆ්ලයිට් එක ෆුල් වෙලා නිසා. ඉතින් ඔන්න ඔය විදියට හැම ෆ්ලයිට් එකකටම ඕක ඇප්ලිකබල් වෙනවා. ෆ්ලයි ඩුබායි ගත්තොත් ඩුබායි ඉඳන් කොලම්බෝ, ඊට පස්සේ අපි කුවේට් එයාර්වේස් ගත්තොත් කුවේට් ඉඳන් කොලම්බෝ යන ෆ්ලයිට්ස් මේ හැම එකක්ම ෆුල් වෙලා නිසා ඔයාට ට්‍රාන්සිට් ෆෙයාර්ස් උත් ගොඩක් වෙලාවට මිල වැඩියෙන් තමයි පෙන්වන්නේ. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපිට මේ වීඩියෝ එකෙන් කතා බහ කරන්න අවශ්‍ය වුණේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයාලට වැදගත් නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්ක මේක ෂෙයා කරගන්න. මොකද මේ ගැටලුව ගොඩක් දෙනෙක්ට තියෙන දෙයක්. ඉතින් ඒක නිසා මේක ගොඩක් වැදගත් වෙයි ඕනම කෙනෙක්ට. එහෙමනම් අපි ආයෙමත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.